Welcome to back to CCTV Private Limited, safeguarding your world. Good morning, sir. Please come in. Let's see what will happen inside here. Excuse me, sir. Ajak ගන්න පුළුවන්ද? ඔව් සර් මට දැනගන්න ඕනේ සර් කොහේ ඉඳලා දාවේ මේ අපිත් එක්ක සම්බන්ධ වෙන පළවෙනි පාරද? රත්නපුරේ ඉඳලා ආවේ. මීට කන්නත් ඇවිල්ලා මේ දෙවෙනියත් ආවේ. සර් මට කියන්න සර් ඇයි මේ මෙච්චර ආයතන තියෙද්දි මේ ගයත්‍රි CCTV කියන අපේ ආයතනෙම තෝරගත්තේ කියලා? මේ ආයතනේ හොඳයි. ඔව්. මේගොල්ලෝ සර්විස් හොඳයි. අපිට මේ අම්මාන කරලා දෙනවා. හොඳ සර්විස් එකක් දෙනවා මේ ආයතනේ තෝරගත්තා. හොඳයි බොහොම ස්තුතියි සර්. සර්ගේ වැඩේ කරගෙන යන්න. ගයත්‍රි CCTV Private Limited ආයතනයේ ආයතන ප්‍රධානී තුමා සර් පොඩි වෙලාවක් දුන්නා ප්‍රශ්න දෙකක් මම සර් මම දැනගන්න පුළුවන් සර් ඒකාමේ ඉඳලා මේ අද දක්වා ගයත්‍රි Private CCTV Limited රජයේ නියාමනයේ ආයතන බවට පත් වෙලා මේ ආපු ගමන ගැන සර් තමයි කියන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි. මේ වගේ ආයතනයක් ඉතාම සුළු මට්ටමක පටන් අරගෙන මේ සතුට ගමන් කියන දවස් අපිට ඉතින් මේකෙදි කියන ලොකුම දේ තමයි පාඩුවකින් හම සර්වයක් කියලා හොඳ ප්‍රොඩක්ට් විකුණලා මේ කියන්නේ එවන විතරට වටිනාකමක් තියෙනවා අපිට තුන ආපසරයක් කියලා කරලා පාඩුවකින් ඉන්න තමයි අපි මේ ගමන ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ආගමන මත කියන සතුටුයි සහ ඒකට අපේ සුවසත් පාඩුවකින් දෙහින්නේ ඊළඟට මම සර්ගෙන් අහන්නේ සර් දැන් මේ CCTV කැමරා ක්ෂේත්‍රයේ මෙච්චර මේ කැමරා තියෙද්දි වයර්ලස් කැමරාස් ඒ ක්ෂේත්‍රයටම සර් යමු වෙන්න හේතුව මොකක්ද? ඇත්තට මෙහෙමයි දැන් ලෝකය දියුණු වෙනකොට CCTV කැමරා කියන ක්ෂේත්‍රයේත් ලෝකෙ ගොඩක්ම භාවිතා කරේ වයර්ලස් කැමරා මෑත කාලේ න නමුත් මේක ලංකාවෙත් අප්ඩේට් වෙන්න ගොඩක් කල්ගේ ඇත්තරම ආඩම්බරෙන් කියන්න මේ වයර්ලස් CCTV කියන එක ලංකාවට හඳුන්වලා දුන්නේ අපි. ඒකත් එක්ක ඉස්සරහට යද්දී අර තාක්ෂණයත් එක්ක මේක ආරක්ෂාව සම්බන්ධයෙන් කැමරා සවි කරද්දී ඒ ලැබෙන ආරක්ෂාව උපරිමයටම ලැබෙන්නේ වයර්ලස් CCTV කැමරා වලින් තමයි. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. අලුත් තාක්ෂණෙත් එක්ක අප්ඩේට් වෙච්ච මේ වයර්ලස් CCTV කැමරා. සර් තව දෙයක් අහන්න ඕනේ මේක ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ පහුගිය දවස්වල දැන් මේ ආයතනයම අරමුණු කරගෙන දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල වුණා. ඒ ගැන සර් මොනවද කියන්න තියෙන්නේ? නැති ඇත්තටම මේ ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක්. මේ ආයතනය බැලීම තියෙන පාරිභෝගිකයත් එක්ක. ඉතින් ආයතනයක් දියුණු වෙනකොට ඒ වගේ මඩ ප්‍රචාර එනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේකයි. මොකද අපි තාම කෙටි කාලයක් ඇතුළත ලොකු ගමනක් ගියා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි වැදගත්ම දේ අපි කස්ටමර්ට දෙන සර්විස් එක. අපි දැන් වොරන්ටි පීරියඩ් එක ඇත්තටම අපේ හොඳ රිපෙයාර් සෙන්ටර් එකක් තියෙනවා. අපි කස්ටමර්ස්ට හොඳ වොරන්ටියක් දෙනවා. ඒ වගේම අපි වෙනම ටීම් එකක් දාලා පාරිභෝගිකයින්ට ආෆ්ටර් සර්විස් දැන් වෙනම ටීම් එකක් ඉන්නවා. හරිද? ඉතින් 24 hours කස්ටමර් ගෙවන මුදලට දෙන්න පුළුවන් හොඳම ක්වොලිටි එක. ඇත්තටම අපි ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරත් වැදගත්ම දෙයක් මේක චයිනා වලින් ඉම්පෝර්ට් කරද්දී චයිනා වල එකම කැමරා වුණත් ක්වොලිටි 4කට 5කට ගහනවා. එතෙන්දී අපි ලංකාවට ගෙන්නන්න එතන බෙස්ට්ම ක්වොලිටි එකේ ප්‍රොඩක්ට්. එතකොට ඒ ප්‍රොඩක්ට්ස් වලට අපිට වොරන්ටියක් දීලා හොඳ සර්විස් එකක් කස්ටමර්ට දෙන්න පුළුවන්. ගෙවන මුදලට හොඳම සාධාරණ වටිනාකමක් එක්ක දෙනවා. ඉතින් ඒක සමහර ඉතින් අර මේ ගොඩක් ආයතනයේ මුදල් මත තමයි පදනම් වෙන්නේ. එතකොට යාලා මුදල් මත පදනම්ව වෙන බාල කැමරා ගෙනල් පාරිභෝගිකව දාන්න හදනවා. ඉතින් මේ අපි අර දෙන සර්විස් එකත් එක්ක කස්ටමර්ස් වැඩිපුර අපිත් එක්ක එකතු වෙන නිසා එයාලට ඒක පොඩ්ඩක් ඉතින් අර දරා ගන්න අමාරු ඇති. එයාලටත් අපි කියන්නේ ඇත්තටම අපිට මඩ ගහන්න නෙමෙයි අපෙන් ඉගෙනගෙන පාරිභෝගිකින් හොඳ සර්විස් එකක් දෙන්න, හොඳ වොරන්ටියක් දෙන්න, හොඳ ප්‍රොඩක්ට් ගෙන්නන්න. ඉතින් එතෙන්දී ඔයාලගේ ව්‍යාපාර දියුණු කරගන්න එක වැදගත් එක්ක.
මගේ අන්තිම ප්‍රශ්නේ සර් මට පොඩ්ඩක් කියන්න දැන් ගයත්‍රි CCTV ලංකාවේ හැමතැනම ඉන්නවා අපේ පාරිභෝගිකයෝ ඒ වගේම අලුතෙන් අපේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න පාරිභෝගික පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට මේ ආයතනය ගැන සර්ගේ ඉදිරි වැඩපිළිවෙල ගැන මොකක්ද කියන්න තියෙන්නේ ඉදිරි වැඩපිළිවෙල කියන්නේ එහෙමයි ඉතින් ඇත්තටම දැන් ඔය මේ වයර්ලස් කැමරා ගත්තත් ඩුවල් ලෙන්ස් තාක්ෂණය අපි හඳුන්වලා දුන්නා ඊට පස්සේ 4G සිම් කැමරා භාවිතා කරලා මොකද Wi-Fi කවරේජ් එක ලංකාවේ ගොඩක් තැන් වලට නැහැ ඒක යාට පාවිච්චි කරන 4G තාක්ෂණය අපි හඳුන්වලා දුන්නා ඊට පස්සේ ඩුවල් ලෙන්ස් තාක්ෂණය එතනින් එහා ගිහිල්ලා අපි අලුතෙන්ම තියෙනවා අපි ගාව ට්‍රිපල් ලෙන්ස් තාක්ෂණය හඳුන්වලා දීලා තියෙනවා ඉතාලම කෙටි කාලයක් ඇතුළත පුදුම වෙන වැඩක් කරනවා ළඟදීම ඒක අපි බලමු ඉස්සරහට එහෙනම් සර් thank you very much සර්ගේ වටිනා කාලය අපිට ලබා දුන්නට අපි ඊළඟට යන් කෝල් සෙන්ටර් එකට මේ තියෙන්නේ ගයත්‍රි CCTV ප්‍රයිවට් ලිමිටඩ් අපේ ආයතනයේ අපේ කෝල් සෙන්ටර් එක. මෙතනදී තමයි අපේ කස්ටමර්ස්ලාගෙන් එන කෝල්ස් ආන්සර් වෙන්නේ, ඒ ඕඩර්ස් ගන්නේ, ඒ වගේම අලෙවින් පසු සේවාව. ඒ කියන්නේ අපේ ආෆ්ටර් සර්විස් එක වෙන්නේ මෙන්න මෙතනින්. මේ ඉන්නේ අපේ ස්ටාෆ් එකේ කට්ටිය. ඒ අතරින් අපි පොඩ්ඩක් මෙයා ගැන පොඩ්ඩක් අපි හයිලයිට් කරන්න ඕනේ. මේ තමයි ගයත්‍රි CCTV ආයතනයේ ඒ කියන්නේ අපි මේකට ෆවුන්ඩේෂන් එක දාන කාලේ ඉඳලා පොඩ්ඩක් මේ පැත්තට මූණ පෙන්නන්න වගේ ෆවුන්ඩේෂන් එක දාන කාලේ ඉඳලම අපිත් එක්ක හිටපු අපේ පරණම සමාජිකාව. ඒ කියන්නේ මේ ආයතනයේ ඉන්න සෙලර්ස්ලාගෙන් අත්දැකීම් බහුල එක්ස්පීරියන්ස් අතින් ගත්තොත් টොප් ලෙවල් එකේ ඉන්න කෙනා තමයි මේ. එතකොට අපි එතනින් එහාට යමු අපේ අනිත් කට්ටිය ගාවට මේ ඉන්නේ අපේ කෝල් සෙන්ටර් එකේ කට්ටිය. Hello, good morning. The CCTV. මගේ නම ඉෂාන්. මෙතනින් තමයි ඒ කියන්නේ අපේ පන්නිපිටිය බ්‍රාන්ච් එකේ කඩවත බ්‍රාන්ච් එකේ සහ මෙතනින් අපි ගන්න සියලුම ඕඩර්ස් ටික වල බිල් එක එන්නේ මෙන්න මෙතනින්. මේ තියෙන්නේ අපේ බිල් එක. මේ බිල් එක ගැන ගන්නවා නම් දැන් වෙන ආයතනවල ඔන්ලයින් කස්ටමර් කෙනෙක් බඩුවක් ඕඩර් කරනකොට වොරන්ටි දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ විවිධ කතන්දර කියනවා. ඒ වුණාට කවදාවත් මේ විදිහේ පැහැදිලි කම්පියුටරයිස් කරපු බිල් එකක් එන්නේ නැහැ. මේ හැම දෙයක්ම පරිගණකයේ සටහන් වෙලා ඒ දත්ත මත ඒ හැම දෙයක්ම එන දෙයක්. තාමත් පැහැදිලිව මේකේ හැම දෙයක්ම සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ වොරන්ටි පීරියඩ් එක සඳහන් වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන කන්ඩිෂන්ස් තියෙනවා. ඒ වගේමයි මේ අපේ ආයතනය මේ අපෙන් ගන්න කැමරාස් වලට අකුණු ගැහුවත් හයි වෝල්ටේජ් එකක් ආවත් මොන ප්‍රශ්නයක් ආවත් ඒවට වොරන්ටි දෙනවා. මේ හැම දෙයක්ම මේකේ සඳහන් කරලා තියෙනවා. එතකොට කස්ටමර්ස්ලට පොඩ්ඩක්වත් බය වෙන්න අවශ්‍ය නැහැ. වෙන ආයතන වගේ නෙමෙයි. අපේ ආයතනයේ ඒ හැම දෙයක්ම ඒ විදිහටම සිදු කරනවා. වෙන ආයතනවල ඉතින් කියනවා අපි අරක දෙනවා මේක දෙනකොට කවදාවත් ප්‍රායෝගික දේවල් වෙලා නැහැ. ඒකට අපේ ආයතනයෙන් එහෙම වෙන්නේ නැහැ. කස්ටමර්ස්ලට ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඒ හැම දෙයක්ම පැහැදිලිව මේ වොරන්ටි අතටපත් වෙන මේ වොරන්ටි බිල් එකේ දකින්න තියෙනවා. හරි දැන් අපි අවිල්ලා තියෙන්නේ අපේ පැකේජ් සෙක්ෂන් එකට. මෙතන තමයි අපේ ආයතන තුනේම පොඩි පැක් වෙලා එළියට යන්නේ අපේ පාරිභෝගිකයන්ගේ අතට. නම් මට පොඩි ටයිම් එකක් දෙන්න පුළුවන්ද? මේ තියෙන්නේ අපේ කස්ටමර්ස්ලාගේ අතටපත් වෙන අපේ 4G කැමරාවක්. මම පොඩ්ඩක් මේක අන්බොක්ස් කරලා පෙන්නන්නම්. මේක ඇතුලේ මොනවද තියෙන්නේ මොනවද කස්ටමර්ස්ලාගේ අතට යන්නේ කියලා. උමෝ කියන බ්‍රෑන්ඩ් එකේ අපේ 4G dual lens කැමරා එක මේකේ වොරන්ටි ස්ටිකරකින් ඔක්කොම ගහලා තියෙනවා. ඊට අමතරව මේ කැමරා එකේ තියෙන රීසෙට් එක මේක තියෙනවා. තව කියනවා නම් මේ කැමරාවේ පවර් සප්ලයි එක එතකොට ඒක හරි කරගන්න ඇන ටිකේ ඉඳලා හැම දෙයක්ම මේ හැම දෙයක්ම මෙතනින් ඩබල් චෙක් වෙලා තමයි පාරිභෝගිකයාගේ අතට යන්නේ. ඒ වගේම මෙතනදී අපේ බිල් එක වොරන්ටි කාඩ් එක මේ හැම දෙයක්ම මේ බොක්ස් එක ඇතුළට යනවා. ඒ සියල්ල සම්පූර්ණ වෙලා තමයි අපගේ පාරිභෝගිකයාට මේ කැමරාව පත් වෙන්නේ. තව අපි කියනවා නම් මේ දින අපි පැක් කරගත්ත අපේ යවන්න තියෙන අපේ ඕඩර්ස් මේ තියෙන්නේ ඒක ළඟට කරලා ගත්තොත් මම පොඩ්ඩක් ඇවිල්ලා දෙන්නම්. මෙන්න ළඟට කරලා ගත්තත් ඔයාලට පෙන්නේ මේ පැහැදිලිව ගහලා තියෙනවා. මේ ඇඩ්‍රස් එක ගහලා තියෙනවා, ඒ ඩීටේල්ස් ටික හරියට තියෙනවා. ඒ වගේම කැමරාව මේක අන්බොක්ස් කරන්නත් කලින්ම මේකේ වොරන්ටි ස්ටිකර් එක බලා ගන්න පුළුවන් කස්ටමර්ට. එතකොට මේ පේනවනේ මේක මේ රැප් කරලා තියෙන විදිහටම ගත්තාම මේක කවදාවත් කිසිම ඩැමේජ් එකක් නැතුව තමයි කස්ටමර්ගේ අතට යන්නේ. දැන් අපි යන් අපේ ග්‍රැෆික් වල ටික වෙන්නේ කොහොමද කියලා බලන්න. මෙතනින් තමයි අපේ ආයතනයේ ග්‍රැෆික් සම්බන්ධ සියලුම වැඩ කටයුතු වෙන්නේ. ඔය අපේ WhatsApp, YouTube හරහා, Facebook හරහා හදන ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට්ස් හදන්නේ මේ මල්ලි අපේ මල්ලි චුට්ටක් ඔයා මේ දවස්වල කරන වැඩේ පොඩ්ඩක් පෙන්නන්න අපේ මල්ලිට පොඩ්ඩක් ඒක හරියට මල්ලි වට ක්ලෝස් අප් කරන්න පුළුවන්.
ඕවක්ගේ ඉදිරි දින කීපය තුළ අපි පාරිභෝගයන් සඳහා UMO සන්නාමය යටතේ නවතම කැමරා මාදුලයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා සිදුවන ත්‍රිමාණ නිර්මාණ කටයුතු තමයි මේ දවස්වල සිදු කරගෙන යන්නේ. එහෙනම් අපි කෙලින්ම යමු අපේ software පැත්ත සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. මෙතනින් තමයි අපේ කම්පියුටර් software සම්බන්ධ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මල්ලි මට චූටි වෙලාවක් දෙන්න. මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්න. මම නොදන්න දෙයක් නිසා මම මේක ඔයාගෙන් අහන්නේ. මොකද්ද මේ සිස්ටම් එකෙන් වෙන්නේ? මූලිකවම කරන්නේ අපි දැන් ඕඩර් එක ප්‍රොසෙස් කරන එක කස්ටමර්ගෙන් ඕඩර් එකක් ආවට පස්සේ ඒක අපි ප්‍රොසෙස් කරලා කස්ටමර්ගේ අතට යනකම් මම තමයි ඒක මැනේජ් කරන්නේ කනෙක්ට් ටුගෙදර්. ඉතින් අපි ආෆ්ටර් සර්විස් එක දෙනකොටත් හරියටම ඒක බලනවා වරන්ටි දෙන්න කොහොමද ඒ පීරියඩ් එක මැනේජ් කරන්න කොහොමද ප්‍රයිසස් ඒ ඔක්කොම හැන්ඩල් කරන්නේ මේ පාර්ට් ඩිස්ට්‍රිබියුෂන් එකෙන් තමයි. හරි, එහෙනම් අපි මේ ආයතනයේ තවත් ඉතාමත් විශේෂ ප්‍රධාන තැනකට අපි යන්න තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ අපේ රිපෙයාරින් සෙන්ටර් එක. එතනත් ඉන්නවා අපේ තිරේ පිටුපස ඉන්න වීරයෙක් ඉන්නවා. චාරුක මල්ලි පොඩ්ඩක් මේ පැත්ත ඇරෙන්න කොහොමද? ඉතින් මල්ලි පොඩ්ඩක් මේ පැත්ත බලලා අපිට කියන්න කොහොමද මේ දැන් මම ඇත්තටම මේ සයිඩ් එක ගැන මට ලොකු දැනුමක් නැහැ. මට කියන්න මල්ලි මොකද්ද මේ ඩුවෙල් බෝඩ් කතන්දරේ? ඩුවල් බෝඩ් කියන්නේ ඇත්තටම මේ අපි දැන් අපි ලංකාවට ගෙනහලා අපිම හදන එකක්. ඔව්. මේ තියෙන්නේ අපිම ගෙන්නලා ඒ කියන්නේ අපි UM කම්පැනියත් එක්ක කතා කරලා අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා හදන කැමරා එකක්. මේකේ පුළුවන් අක්කේ SIM එක පාවිච්චි කරන්නත් පුළුවන්. Wi-Fi වලට වැඩ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහරක් කස්ටමර්ස්ලා ඉන්නවා SIM එක මත ඒ කියන්නේ 4G සිග්නල් එකත් එක්ක යන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ Wi-Fi router එකක් ගෙදර තියෙන කට්ටිය ඉන්නවා. ඔව්. ඒතකොට දැන් මේ දැන්ට මාකට් එකේ තියෙන්නේ 2-in-1 නෑනේ. ඔව්. එකයි තියෙන්නේ. ඒ කියන්නේ Wi-Fi නම් Wi-Fi SIM නම් SIM. ඒ විදිහට. දැන් අපි ඒක බැලුවත්තම කස්ටමර්ස්ට ලොකු පාඩුවක් ඒක. ඔව්. router එකක් තියෙන එකෙන්ද SIM වලට යන්න ඕන ආයි අමතර වියදමක් කරන්න වෙනවා. ඒ හින්දා තමයි අපි මේක කියලාම ගෙන්නලා අපි දැන් මේ කස්ටමයිස් කරලා හදන ගමන මේකේ බෝඩ් එකක් තියෙනවා. බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ SIM එකත් එක්ක වැඩ කරන පැත්ත. ඒ කියන්නේ මේ රන් වෙන සෙක්ෂන් එක රන් වෙන්නේ 4G network එකත් එක්ක විතරයි. එතකොට මේ තියෙන්නේ ඒකේ අනිත් බෝඩ් එක. මේක තියෙන්නේ ඇත්තටම Wi-Fi එක තමයි මේක යූස් වෙන්නේ. ඒ කියන්නේ මේකට SIM එක දාන්නත් පුළුවන්. ඊට අමතරව Wi-Fi වලින් වැඩ කරන්නත් පුළුවන්. දැන් ඔය කට්ටිය කියනවා ලංකාවේ ඇත්තටම එහෙම දේවල් නැහැ කියලා. ඇත්තටම එහෙම දේවල් තියෙනවා ලෝකෙ. ලංකාවේ නෙතුණා ලෝකෙ තියෙන ඒවා අපි ගෙන්නලා මේ විදිහට කස්ටමයිස් කරලා අපේ ඇතුලේ ඇත්තටම මේක හදලා අපිම මේ ඇතුළට මේ බඩු ගෙන්නලා මෙහෙම assemble කරලා එළියට දෙන එක. ECU කියන ඇප් එකත් එක තමයි මේක වැඩ කරන්නේ. ට්‍රිපල් ලෙන්ස් තාක්ෂණය තියෙන්නේ මේකේ. මල්ලි මට විනාඩියක් දෙන්න. මට පොඩ්ඩක් කියන්න මේ 3 lens කැමරාවේ දැන් සමහර අය කියනවා මේකේ මේ lenses 3ක් නැහැ 2යි තියෙන්නේ කියනවා. සමහර අය කියනවා 3ක් තියෙනවා කියලා. මට ඇත්තට මේක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. මොකද්ද මල්ලි මේකේ ඇත්තටම lenses 3ක් තියෙනවද? මොකද්ද මට චුට්ටක් ඒක මෙහෙමයි අක්කේ. දැන්ට මාකට් එකේ තියෙන කැමරා තියෙනවා. දැන්ට ඔය ට්‍රිපල් ලෙන්ස් කියලා ඒවා ඇත්තටම කැමරාස් දෙකයි තියෙන්නේ. ඒක නිකන් දෙකට බෙදලා පෙන්නලා බොරුවක් විතරයි. ඔයාලට දැන් ඕනම් ප්‍රැක්ටිකලි මම පෙන්නන්නේ මේ තියෙන ට්‍රිපල් ලෙන්ස් කැමරා එකක්. අර අපේ හයිබ්‍රිඩ් කැමරා එකේම තමයි ට්‍රිපල් ලෙන්ස් එක. හොඳේ ඔන්න බලා ගන්න. මේ තියෙන්නේ මේන් කැමරා එක. මේ තියෙන්නේ ඒක ප්‍රොසෙසර් එක රන් කරන ඊළඟ මේන් කැමරා දෙක. 1යි 2යි. මේ දෙකම අතන කිය නයිට් විෂන් එහෙම හොඳට තියෙනවා. හොඳට බලා ගන්න පුළුවන් මේ පේනවනේ. ඇත්තටම මේක එතකොට මේකේ දැන් අර ඩුවල් බෝඩ් සිස්ටම් එක තියෙන Wi-Fi 4G වලට වෙනම ඊට අමතර කැමරා එකේ තියෙන බෝඩ් 3ක්. ඒ කියන්නේ කැමරා එකකට එක ගානේ බෝඩ් වලින් රන් වෙන්නේ. ඒ කියන්නේ කිසිම ඉෂුව එකක් නැහැ, ලැග් වීමක් නැහැ වීඩියෝ එක. හොඳටම ඉමේජ් එකේ සුපිරිම ක්වොලිටි එකටම තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ ඇත්තටම. මල්ලි විතර මට තව දෙයක් අහන්න ඕනේ. දැන් මේ දවස්වල මම ඇත්තටම ඔය Facebook වල ඔය YouTube එකේම දැකපු දෙයක් තමයි මේ ලොකු කැමරා මට තේරෙන විදිහට මම අහන්නේ ලොකු කැමරාවල ක්වොලිටි එක වැඩි කියනවා, පොඩි කැමරා එකේ ක්වොලිටි අඩුයි කියලා කියනවා. මොකද මල්ලි ඒ කතන්දර? ඒක මෙහෙමයි. ඉතින් ලෝකේ දැන් දියුණු වෙනකොටම සියලුම දේවල් නැනෝමීටර් වෙනකම් පොඩි වෙන එක වෙන්නේ. ලොකු පොඩි කියලා නෑ. ඇත්තටම ලෝකේ හැමදේම ආකිටෙක්චර්ස්ලා පොඩි කරලා තමයි හදන්නේ. ඒ කියන්නේ ඒක අප්ඩේට් වෙන කට්ටිය දන්නවා. දැන් අපි ගන්න ෆෝන් එකක් වුණොත් එහෙම වුණොත් ෆෝන් එකේ මේ කැමරා එකයි සාමාන්‍ය ප්‍රොෆෙෂනල් කැමරා එකක ගත්තාම ලොකු වෙනසක් තියෙනවනේ. ඒ වුණාට ඇත්තටම එහෙම වෙනසක් නෑ. ඇත්තටම මේ තාක්ෂණය මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. නිකන් සයිසස් වලින් එහෙම අපිට කියන්න බෑ.
ඒ වැඩේ ඇත්තටම වෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇත්තේ මෙන්න මේ image sensor ගැටලුව වෙන්න ඇති මට තේරෙන විදිහට මේ board sizes දෙකකට තියෙනවා. මේ මාකට් එකේ තියෙනවා. මේ board එක දාන්න පුළුවන් ඕන ලොකු කැමරා ඒ කියන්නේ sizes කියන ඔය ඔයගොල්ලෝ කියන මේ තියෙනවා අපි ගාව මේ තියෙන පොඩි කැමරා එකක් නේ. මේකට තියන්න පුළුවන් මේක. එහෙම ප්‍රශ්නයක් නෑ. බෝඩ් එක කියන්නේ sizes එක බෝඩ් එක මත තීරණය කරලා අපිට කැමරා එකේ quality එක කියන්න බෑ. ඒක මේකේ තියෙනවා මේ ඇවිල්ලා මෙගාපික්සල් ගාන. මෙගාපික්සල් ගානට පික්සල් density එකක් තියෙනවා. ඒ density එකත් එක්ක තමයි මේක image එකේ quality තීරණය වෙන්නේ. අනිවාර්යෙන් හැම දැන් එන component එකම පොඩි වෙනව මිසක් ලොකු වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒවා ඉතින් ලොකු ගැටලු නෙවෙයි. මල්ලි මේ අනිත් එක මේක නම් ඇත්තටම මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. يعني මට හිතෙන දෙයක් මේක. මේ ඇත්තටම මල්ලි මේ අකුණක් ගැහුවාම මේ මට ඒක හිතා ගන්න බෑ. ඒ කියන්නේ වොරන්ටි එකක් දෙන්න පුළුවන්ද? දැන් අපේ බිල් එකෙත් තියෙන අකුණු ගිහම වොරන්ටි දෙනවා කියලා. දැන් මටත් පෞද්ගලිකව මේක හිතෙනවා මේ අකුණක් ගැහුවාම වොරන්ටි දෙන්න පුළුවන්ද මොකක්ද කියලා පොඩ්ඩක් කියන්නකෝ ඒක. ඔව් අනිවාර්යෙන්ම අකුණු වලට වොරන්ටි දෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. ඇත්තටම අපි බඩු ඉම්පෝට් කරනකොට අවශ්‍ය මේ කම්පෝනන්ට් ටිකක් ගේනවා. අපිට ඇත්තටම විනාඩි 10ක් ඇතුළත ඕනම අකුණක් ගහලා එන කැමරා එකක් හදන්න පුළුවන්. එහෙම ඉෂුව එකක් නෑ ඇත්තටම. මල්ලි මට තව දෙයක් වාගෙන් අහන්න ඕනේ. මේ දැන් මේ අපිට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් අය අපිට කස්ටමර්ස්ලා හම් වෙනවා. මේ දැන් මෙතෙන්ට එන්නේ මල්ලි මට පොඩ්ඩක් කියන්න ඉස්සෙල්ලාම මේ අපේ ආයතනයේ සම්බන්ධ කැමරා විතරද? එහෙම නැත්නම් වෙන ආයතන වලින් ගන්න කැමරාසුත් මෙතන රිපෙයාර්ස් වලට එනවද? ඇත්තටම කිව්වොත් වෙන ආයතන වලින් ගන්නව ගොඩක් එනවා. ඒ කියන්නේ ඇත්තටම කස්ටම් සර්විස් එකක් නැතුව ඒගොල්ලෝ හදාගන්න වයර්ලස් කැමරා තමයි මම කරන්නේ. වයර්ලස් කැමරා ඇත්තටම ගොඩක් එනවා. ඉතින් අපිට වෙන ආයතන වලින් ගත්ත වෙන බ්‍රෑන්ඩ් වලින් ඇත්තටම මේ හැම බ්‍රෑන්ඩ් එකකම කැමරා එනවා වයර්ලස්. ඒ කියන්නේ මේ ආයතනයේ මගින් ඔයාට මොන හරි ඒ කියන්නේ වෙන ආයතන වල තියෙන කැමරාස් රිපෙයාර් කරන්නත් ඔයාට එහෙම අවස්ථාව ලබා දීලාද තියෙන්නේ? ඇත්තටම අපේ මේ ඇත්තටම රිපෙයාර් සෙන්ටර් එකට එහෙම එනවා. එතකොට අපි ඒගොල්ලෝගේ charges එකක් වෙන ආයතන වල ඒවා charges එකක් අරගෙන කල්ලා දෙන එක අපිට කරන්න කියලා තියෙන එක ගැටලුවක් නෑ. ඕනම එහෙම ප්‍රශ්නයක් තියෙන කැමරා තියෙනවා වයර්ලස් කැමරා ඕන වෙලාවක අපේ ආයතනයට අරන් එන්න පුළුවන්. විනාඩි 5-10ක් ගත්තොත් හදාගෙන යන්න පුළුවන්. ඔන්න එහෙනම් පාරිභෝගික ඔබට වගේම වෙනත් ආයතන වලින් කැමරාස් ගත්ත ඔයගලටත් හොඳ නිවුස් එකක් දුන්න අපේ චාරුට. ඔන්න එහෙනම් ගයත්‍රි CCTV අපේ පාරිභෝගිකයන්ට අමතරව වෙනත් ආයතන වලින් කැමරා ලාභෙට අඩුවට අරගෙන අමාරු වෙටිච්ච ඔබ ඊටාම කනගාටුවෙන් ඉන්නවා නම් මේ අවස්ථාවේදී මෙන්න ඔයගලට හොඳම නිවුස් එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ කැඩිච්ච බිඳිච්ච ඕනම කැමරා එකක් අරගෙන එන්න අපි ළඟට ඇවිල්ලා පැයකදී දෙකකදී වගේ කාලයක් ඇතුළත ඔයගලට හදාගෙන යන්නත් පුළුවන්. නැත්නම් කූරිය කරලා එව්වත් ඒත් අපි හදලනවා. හැබැයි ඒකට පොඩි අයකිරීමක් කරනවා අපි. මොකද අපේ ආයතනයේ මිලදී ගත්ත කැමරාවක් නොවන නිසා. හැබැයි හොඳට මතක තියාගන්න වයර්ලස් කැමරාස් විතරයි. එහෙනම් මෙතනින් එහාට යන්න අපි ළඟ මොකක්ද වෙන්නේ කියලා බලන්න. එහෙනම් දැන් අපේ ගයත්‍රි CCTV අපේ හෙඩ් ඔෆිස් එකේ වැඩ ටික ඇතුළේ වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන් දැනගත්තා. ඒ සියලු දෙයක්ම පැහැදිලි. අපි හැම සෙක්ෂන් එකකටම ගිහිල්ලා හැම දෙයක්ම ඉතා පැහැදිලිව කරා. දැන් පාරිභෝගික ඔබට මට කියන්න තියෙන්නේ විශ්වාසවන්තව බය නැතුව වෙන්න අපිත් එක්ක බය නැතුව එකතු වෙන්න. හිතේ මොකක් හරි චකිතයක් ඇතුව හිටියා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මං හිතනවා දැන් ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් ලැබුණා මේ ඒ දේවල් ක්ලියර් කරගන්න. දැන් ගයත්‍රි CCTV ආයතනයත් එක්ක බය නැතුව සම්බන්ධ වෙන්න. මං හැමදෙනාටම ලංකාවේ හැමදෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.